මේ කතාන්තරය මෙයින් වසර 90කට පෙර ඒ කියන්නේ 1921 අවුරුද්දේ මැයි මාසයේ 12 වෙනිදා සිද්ධ වුණ අපූර්ව සිද්ධියක්. ඒ කාලේ අපේ රට පාලනය කළේ සුද්දෝ. මේ වකවානුවේ මෙහි සිටි අග්‍රාණ්ඩුකාරයා වුණේ චාමස් මහත්මයා. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලේ. එදා වෙසක් පොය දවසක්. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්න යන බව චාමස් උඩුමහලේ සිට දැක්කා. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්තධාතුන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන අග්‍රාණ්ඩුකාරවරයාට ඉවසන්න බැරි දෙයක් වුණා. ශ්‍රී දන්තධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් හා වෛරයක් ඇති වුණා. වහාම කම්මල් කරවපු කිනිහිරයක් සහ කුළු ගෙඩියක් සොයාගෙන එන ලෙස අග්‍රාණ්ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළා. කම්මල් කරු සහ එම ද්‍රව්‍ය ගෙන එමින් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන්ද එම ස්ථානයට ගෙන යන ලෙස නියෝග කළා. ටික වෙලාවකින් අග්‍රාණ්ඩුකාරවරයා සිතූ පරිද්දෙන් සියල්ල සිද්ධ වෙලා තිබේ. කිනිහිරිය, කුළු ගෙඩිය සහ කම්මල් කරු මත්තුම බණ්ඩාර උයනේ එක තැනක රඳවා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිනිහිරිය මත තැබීමට අග්‍රාණ්ඩුකාරයාට නියම කරුණා. අග්‍රාණ්ඩුකාරයා විසින් කිනිහිරිය මත තැබීමට අග්‍රාණ්ඩුකාරයා විසින් නියම කෙරුණා. සිද්ධ වෙන්න යන දේ ගැන ඉවෙන් වගේ දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳ පුදා ගන්නට පැමිණි සියලු බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියා. ශ්‍රී දන්තධාතුන් වහන්සේ කිනිහිරිය මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කරන ලෙස අග්‍රාණ්ඩුකාරයා කම්මල් කරුට නියෝග කළා. රාජ නියෝගය බුද්ධ නියෝගයටත් වඩා ලොකුයි. කම්මල් කරු මෙහෙම කිව්වා. සමාවව මැනවි දළදා හිමියනි. මෙහෙම කියපු කම්මල් කරු දළදා හිමියන් කිනිහිරිය මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහරක් පහලට පාත් කළා. නමුත් කුළු ගෙඩිය ලංවන විට ශ්‍රී දන්තධාතුන් වහන්සේ එතන නොවේ. සාදු සාදු සාදු. කවුරුත් මහා හඬින් සාදුකාර දෙන්න වුණා. ආණ්ඩුකාරවරයාට කේන්තිය ඉරවහා ගියා. යකා නැග්ගා. අඩියට දෙකට ඇවිල්ලා කම්මල් කරුගේ බෙල්ලෙන් අල්ලගෙන කෝතොපේ බුද්දා හොයාපිය ඉක්මනට හොයාපිය නැත්තම් තොටත් මරණය. සුද්දා මේ විදිහට ගෝරනාඩු කරන්න වුණා. සුද්දා ඔහුගේ නිලධාරීන් සමග දන්තධාතුන් වහන්සේ හෙව්වා. කොතනකවත් පේන්න නෑ. කුඩු වෙලා තියනවද කියලා කිනිහිරිය අතගාලා බැලුවත් කිනිහිරියේ එවැනි ලක්ෂණයක් තිබුණෙත් නෑ. කෝතොපේ බුද්දා හොයාපියව් නැත්තම් තොපි ඔක්කොම මරනවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්න වුණා. මොහොතකට වඩා ගත වුණේ නෑ. මොරසූරන වැස්සක් පටන් ගත්තා. දොඹගෙඩි තරමේ ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්න වුණා. වැස්ස නවතීවි කියන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක් හිටියත් වැස්ස නෙමෙයි නැවතුනේ. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම ක්වීන්ස් හෝටලයට දුවලා ගියා. එසේ පටන් ගත්තු වැස්ස නැවතුනේම නෑ. රැස්ව සිටි බෞද්ධ ජනතාවත් තෙමි තෙමි යාබද කඩපිල් ආදියට දුවලා ගියා. වැස්ස නොනැවතීම වහිනවා. එදා දවස පමණක් නොවේ. එදා රාත්‍රිය පමණක් නොවේ. ඊළඟ දවසේ පමණක් නොවේ. එක දිගට නොනැවතීම වහින්න වුණා. මේ ආකාරයට සති දෙකක් පුරා එක දිගට වහින්න වුණා. මුළු මහනුවරම වැවක් වගේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරපු නුවර වැව බැමි පුපුරා කඩාගෙන යන්නට ඔන්න මෙන්න කියලා තිබ්බේ.
අග්‍රාණ්ඩුකාරයා කලබල වුණා. ඒට දිව්වා මෙට දිව්වා කරගන්න කිසිම දෙයක් නෑ දැන්. වැව පිපිරුවෝතින් ක්වීන්ස් හෝටලයත් ඉවර වෙනවා. අග්‍රාණ්ඩුකාරයා වහාම තමන්ගේ සහචරයන් කැඳෙව්වා. මේ දැන් ගිහින් කියාපියව්. අහල පහල ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව හම්බ වෙන්න කියලා. කියපියව් දුවපියව්. අග්‍රාණ්ඩුකාරයා මෙහිම නියෝග කළා. ටික වෙලාවකට පස්සේ වැස්සේ තෙමීගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක් ආවා. පලයව් දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහින් හරි හොයාගෙන බරයව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්කොම මරණ දානවා. දැන් පලයව්. අග්‍රාණ්ඩුකාරවරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළා. බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අපට සහ මත්තුම බණ්ඩාර උයනේ තනකොළ ගහක් නෑර ශ්‍රී දන්තධාතුන් වහන්සේ සොයා බලන්න වුණා. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් ඇතුළු වේ උන්වහන්සේ වැඩ සිටි තැන බැලුවා. අහෝ ආශ්චර්යකි! කිසිදු අරෝවක් ආපදාවක් නොමැතිව ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. අනේ සාදු සාදු ඔවුන්ට ඉබේම කියවුණා. සම්බුදු පියාණනේ අපට අනුකම්පා කළ මැනවේ. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතුව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පා කොට සහනයක් ලබා දුන මැනවේ. වරද කළේ සුද්දමුණාට අපේ මිනිසුන්ටයි පීඩාව. අපට අනුකම්පා කරන මැනවේ. ඔව්හු දෙකින් දිගටම කණ්ඩලාව කොට පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා දළදා මැදුරෙන් එළියට බැස්සා. අහෝ ආශ්චර්යක මහත! වැස්ස මුළුමනින්ම නැවතිලා එක වැහි පොදක්වත් වැටින්නේ නෑ. එසැනින්ම අග්‍රාණ්ඩුකාරයා වෙත ගොස් ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වුණා. ආණ්ඩුකාරවරයාට ඒ සිද්ධියෙන් පස්සේ මේ රටත් එපාවේ පිට රටට මාරු වෙලා ගියා. ශ්‍රී දළදා හිමිපාණන් ඉස්සුවොත් හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිඳා බැස ඇත්තේ මේ සිද්ධිය මුල් කරගෙනයි. එවන් වූ ආශ්චර්යමත් උත්තම ශ්‍රී දළදා වහන්සේගේ උතුම් අනුභවයෙන් ලංකාවාසී ඔබ සියල්ලෝම සුවපත් වෙත්වා. එසේනම්